යාළුවේ අපි මේ Nissan GT-R R34 කාර් එක හදන බඩු අරගෙන එන ගමන් මේ හොන්න ගිහිල්ලා මේ යන ගමන් තමයි අපි ඉන්නේ. ටර්බෝ එක ගත්තද? හරි අයියා. යම් මිතුරු යන් අපි යන් මිතුරු. මොකද්ද කෝ? අපි ඒ මොකක් හරි විද්‍යුත් භාණ්ඩයක් තියෙන්නේ නේ. යම් බලන්න. එන්නකෝ එන්න මිතුරු. ये मैं गाना गया है वन्नी मित्र साउथ में बड़ू ही कर अरे मित्र मैं मोखरी कैसे कर बकुल ले कर मित्र इन अल्लाह ने मित्र गाने मित्र गाने अरे नहीं मित्र बता अम्मा टाउट वेन अनि मित्र वेन मुट्टे में कल लगना पड़ना नहीं अल्ली में कौन है एक वेटन नहीं कमन कारण yang api yang ayo අපි උතනින් බයිසිකලෙන් තියාගන්න යාළුවනේ මේ අපිට සුපිරි භාණ්ඩයක් අහුණා. අපි ඒක ඊළඟ වීඩියෝ එකේ හදන්න තමයි හිතන් ඉන්නේ. පේනවනේ? টොප් බඩු යාළුවෝ පේනවනේ? টොප් බඩු යාළුවෝ හද්ද ගෙල්ල හොඳේ මේ. බටන්වත් නෑ යාළුවෝ. අපි තාත්තගේ සුපිරි බයික් එකේ තමයි ඉතින් අරන් යන්නේ පේනවනේ. මගේ අත් උදවට යාළුවෙකුත් ඉන්නවා කවුද කියලා පොඩ්ඩක් බලන්නකෝ අඳුරන්නේ නැහැ නේද? මුගේ නාම රාවින්දු. හරිද රාවින්දු. ඉතින් රාවින්දු මේ වීඩියෝ එකට නම් ඉන්නවා හරිද? එහෙනම් අපි වීඩියෝ එකට සෙට් වෙමු. යාළුවනේ අපි ගෙදර ආවා අරක මේ අර බයිසිකලේ තියෙන්නේ මේ අපේ රවින්දු ගන්නවා ඒක. රවින්දු නේ නම. අතේ අර නමුණ කීවේ යවලන්නේ. රියෝ ගන්නවා ඒක. මේ ගෙට අරන් යන කරන් ඕක අර මගේ කාමරේට අරන් යන්නකෝ යා. අම්මට සිරි කාමරේ වැඩන්නේ ඔන්න නෑ මගේ මේ අපේ සීයාගේ එක යකෝ මම හිතන්නේ මට එහෙම කාමරයක් තියෙනවා කියලා. මෙයාට අපි ආලෝකය දැම්මා. මෙන්න ඉන්නවා. හරිද මෙන්න තියෙනවා අපි මේකේ කෑලි ටික හලමු මේක ඇතුලේ කෑලි තියෙනවා යාළුවෝ ඔන්නක හලන්න විතර. අම්මා සද්දේ උස්සන විතර. ඔය පේනවනේ අද දවසේ ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි මේවා බබල් එක මේ බලන්න යාළුවනේ මේ විදිහට සම්පූර්ණයෙන්ම සෞඛ්‍යලා තියෙන්නේ සැර වැඩිින්ද මොකක්ද එක ඔව් මොකක්ද එකක් තියෙනවා මේ මෙයාගේ භාෂාවේ හරිද යාළුවේ අපි එහෙනම් අපේ වීඩියෝ එකට යමු මේ තියන්නේ යාළුවේ අපි මේ ගෙනාව මොකද්ද කැසට් එකක් හරි මොකක් හරි බබල් එකක් හරි මොකක් හරි එකේ ස්පීකරේ හැටි දැක්කහම ඔබට මොනවද හිතෙන්නේ ගන්න දෙන්නේ අනාතයි ළමයි නම් වෙන්නේ නෑ. ඔබ වෙතර ළමයි කෙනෙක් කියන්නේ මේ ස්පීකර් එක ගැන මම ඇසුවේ. ඔබ මොනවද මේ කියන වචන? හරි ස්පීකරේ තියෙන එක වැඩන්නේ නෑ. ඊළඟට මේක. ඔව් මොකද්ද ඔක? මේක මොකක් හරි අර ඔයා කිව්වා වගේ මොකක්ද එකක් තමයි. රස දෙයක්. මොකක් හරි එකක් තියෙනවා. මේකනොත් අපිට මේ අවස්ථාවේදී වැඩන්නේ නෑ. ඒකින්ද අපි යාළුවේ මේකත් විසික් කරලා දානවා. ගෙදර වඩු මුට්ටි කර. ඔය මොකද්ද? මේකින්ල මොකක් හරි වැඩක් අපිට ගත හැකියි. මේකේ පිටිපස්සට හයි කිරීමට තිබේ. හරිද යාළුවා මෙන්න මෙතනට හයි කරන්න ඕනේ. හරි නේ එනගත්තනේ. මෙන්න ඒ කියන්නේ ඕක මොකද්ද සිස්ටම් බෝඩ් එකක්ද? සිස්ටම් බෝඩ් එකක් තමයි යාළුවේ මේ ඔන් ඔෆ් ස්විච් එක තියෙනවා. අපි මේකයි මේ බලන්න යාළුවේ කොයිතරම් පරිස්සම් කරලාද කියලා ඒ ගෙදර බඩු. මෙහෙම දෙකටම කැල්ල යාළුවේ මේ බලන්න යාළුවේ. හරි අර පිරිමැස්සෙන් පාවිච්චි කළා. හරි අර පිරිමැස්ස යාළුවේ පේනවා දෙකම කල්ලා ගිහලා දිනවා ඒකත් නෑ යාළුවේ විදික් කළා. ඊළඟට යාළුවේ මෙන්න මේ කැල්ල ටික ඔයගොල්ලෝ හිතන්නේ මොකටද කියලා. සරලයි යාළුවේ මෙන්න මේ තියෙනවනේ. ඒක අනිත් පැත්තට මෙහෙම තියෙන්නේ. කයිද මේකට? ඒක යාළුවේ මෙන්න මෙහෙම තියෙන්න ඕනේ එකක්. හරිද? කොහොමද ඒක තියෙන්නේ? මිතුරු ඔබ අහන්නේ. මේම තිබ්බ ඒ තරම් කවුරු හරි ඔබ හිතන ආකාරයට මොකක් කළාද මේක මේ ආකාරයට කුඩුපට්ටම් එන්නේ නැත්තේ. ෂුවර් ෂොට් මචං මීයක් යන්නේ නැති මේක උඩට. හරිද? මීයට ගහලා ඇති. මීයඩ මේ මාව නම් අල්ලගන්න හදන්න එපා ඕවට. මෙහෙම ඇස් දෙක පියාගෙන මෙහෙම මෝල් ගහ උස්සලා ගහනකොට වැදිච්ච පාරක් මේක. යාළුවේ. යන්න රැක්කර යාළුවේ අපිලාගේ මොලේ කෙලින් මේකත් දික් කරා. අපි එනම් බහිමු. මේ සම්පූර්ණයෙන්ම හදේයක් කරන්න ඒකට අපි පාවිච්චි කරන කැලේ ටික තව ටිකකින් කියනවා. මේක MP3 එකේ MP3 බෝඩ් එකක්. හරි. වෝට් 12ක් තියෙනවා වෝට් 5ක් තියෙනවා. වෝට් 5කට වඩා වෝට් 12ක හොඳයි. මොකද මේකේ Bluetooth තියෙනවා.
එතකොට USB තියෙනවා. එතකොට FM තියෙනවා. ඔක්කොම කනෙක්ට් වෙනවා. ඊට පස්සේ මේ තියන්නේ ෆෝල් බෑ දෙයක් නෙමෙයි ස්පීකර් එකක්. අපි ඒලයි ද ෆෝල් බෑ කිව්වට. හරි යාළුවනේ අපි දැන් බලමු අපිට ඕන කරන බඩු මුට්ටු ටික. පළවෙනි එක මොකද්ද මේක? දන්නේ නැහැ මොකද්ද කියන්නේ? පොල් භාගය. පොල් භාගයක් දෙල අපේ රවිදු කියන ආකාරයට මේක පොල් භාගයක්. හරිද? මේ වගේ පොල් භාග අපිට 3ක් අවශ්‍යයි. ලොකු පොල් භාගයයි පොඩි පොල් භාගයයි. හරිද? ගන්න ඕනේ කොහොමද? ගන්න ඕනේ හිරමනින් දරුවා. මේ ස්පීකර් එකක්. ඒවලේ පොල් බෑග් කිව්වට ස්පීකර්. ඊට පස්සේ මේක තමයි ඇම්පියර් එක. මේකෙන් තමයි ස්පීකර් වලට සවුන්ඩ් එක දෙන්නේ. මේක විතරක් තිබ්බම ඇති. මේකට කෙලින්ම ඇම්පියර් බෝඩ් එකට මේ වගේ වයර් ටික සම්බන්ධ කරන්න ඕනේ. ඒකේ ෆොටෝ එකක් මම උඩින් දාන්නම්. නැත්නම් මගේ WhatsApp channel එකට යන්න. ඒකේ තියෙනවා. ඒකත් follow කරන්න යාළුවේ. යන්නේ පහෝඩි පපුරු තුනේ තේරුම රිදමන් පොයිට්‍රි ලේඩියයි කියවන්නේ යුගල පද්ද එළිය දාගෙන හම්බෝඩි අම්මා අප්පා වුණත් මට වැරද්ද නම් වැරද්දමයි යවුව රිටර්න් දෙන එක ඉස්සරින් නම් පුරුද්ද නේ අද දවසට ඒ කියන්නේ අදට මේ JBL එක වැඩ ඉවරයි හරියටම කියන්න තව දවස් දෙකකින් part 2 coming soon 48 hours later. ගා වැටික් කරාද? මොන විශ්වද ඔබ කියන පස්සේ මගේ සගය වැටික් කරලානේ. ඕක කරලානේ. දැන් ඔබ මොනවාද කරේ උදේ ඉඳලා? දැන් මම උදේ ඇවිල්ලා දැන් මේ බෝඩ් එක හොයලා දුන්නා. මෙන්න මේ අස්සක දාගෙන. හරි. ඒ ඉතුරු ටික. චුවා දැන් කරමු. එහෙම හරිද? එම හරියනවා. දැන් කරමුනේ. මේ ටිකක් පිස්සන් කොටෝ වගේ. හරි අපි මේක හලෝලයි මොකෝ. හලෝ අපේ රත්තරන් යාළුවනේ අපි කිව්ව මේක part 2 එකට ගෙනලා 2 එකට ගේන්න වෙන්නේ නැහැ. මුගේ කම්මැලිකමට කරලා නැහැ. එයන්ද මේක තනි එකකට අපි ගේනවා. ඔව්. තනි එකකට ගේනවා. දැන් කියන්න කරපු වැඩ ටික මේකට ගත්තා. දැනට කරලා තියෙන්නේ මේ පමණයි. දැන් දෙන්න මෙච්චරයි මේ බෝඩ් එක තියෙනවා. මේ 1 minute later. අපිට MP3 බෝඩ් එක දාන්න කටක් කැපුවේ නැහැනේ. අපි දැන් ඒක කපා ගන්න ඩීලින් කපා ගමු ටක් ගන්න. කපු. මම කපුනේ. මට හැබැයි අහන්නත් හිතුණා අපි කියන ඒවා ගණන් ගන්නෑ නේද? ගණන් ගන්න දී තමයි මෙච්චර ඇද කරේ. මේ රවිදු කියන්නේ නම් බොරුමයි හරිද? හරිද යාළුවෝ මේ රවිදු කියන්නේ එන්න පච්චි හරි. හරි ඒක දැල්නේ. අපි මේ රවිදුගේ ෆෝන් එකේ අපි සින්දු දාගෙන 1 minute later. කොටම් බඩු තියෙන වයර් එකක් නෑ ගන්න. දිග වයර් එකක් නෑ ගන්න. දැන් පවර් සප්ලයි එකට දාන්න වයර් එකක් නෑ. යාළුවනේ දැන් අපි මේ තේරම අමුණකට කරගෙන තියෙන්නේ. කෙලින්ම ඇත්ත වශයෙන්ම කිව්වොත් අපිට මේක අමුණද්දි ඇමිනුණා. අපි දැන් යාළුවේ අපි දැන් කරන්න යන්නේ. දැන් හරිද? ඒ කියන්නේ දැන් මේකෙන් අපිට තියෙන්නේ අපි මේකෙන් තමයි වැඩ කරන්න යන්නේ. එහෙනම් දැන් අරගෙන බ්ලූටූත් කතනයක් ගෙන බ්ලූටූත් අරගෙන බ්ලූටූත් අයින් කරලා දාන්න.
අපි දැන් ඒක මේකට කනෙක්ට් කරේ. කියලා අපි ඔන්න බලන්න යාළුවේ Bluetooth මේක එක තියෙනවා. ඕකේ Bluetooth කියලා මේකේ තියෙනවා? නෑ Bluetooth නෙමෙයි තියෙන්නේ මොඩ් එක. Bluetooth මෙලඩ් යාළුවේ කනෙක්ට්ද? මෙන්න දිනවා යාළුවේ මෙතින් BT speaker කනෙක්ට් කියලා වටනවා තරි මේ සිරායටම අර මේ 1900 දෙන පොඩියට තියෙන මේකමනේ BT speaker. හරි ඊට පස්සේ YouTube එකට ගියා දන්න බන් දෙයියනේ කිය සින්දුව. අඩු වෙනවනේ මම මේ කියන්නේ ආතල්ලේ මොකද පුතේ අදම්මයා. අයියෝ මම මේක ඒක අඩු කරන්න එපා. අපි මේකට RGB ලයිට් ටිකක් දානවා මෙතන පොලේ ගැව්වට කැඩෙන්නේ presented by Vidu. මීට වැඩිය හොඳයි හොඳයි ඒගොල්ලා අයියෝ ඔන්න කාට දිස් වෙන්න ඇල්ලුව පළේ කිස්සුන් දෙන්න කෙල්ලෝ කෑවට පස්සේ නෑ දෙනකන් කාට දිස්සුන් දෙන්න රක්කන් තෝරුවේ පොසුන් වෙන්න සොබ්බඩ කොල්ලෝ පොස් වෙන්න උරුවල පපුවට දැන්න කොච්චර ගැව්වත් තරණ කැස් දෙන්න මූ ජීවිල් එක හදද්දී අරක තිබ්බේ නෑ. මේක ඒක හදනකොට මැදේ තමයි ඒක ගෙනත් තියෙන්නේ. ඉතින් දැන් මොනා කරන්නද? දෙකක් තියෙනවා. දවස් දෙකකින් නෑනේ යම් ඒ කියන්නේ අද නෙමෙයි ඊයේ ගෙනාවේ යන්නේ මේ ජේබිල් එක තමයි පෙන්නන්නේ නැත්තම් මේක පෙන්නන්නේ. අරහෙත් එකක් තියෙනවා.